දිනෙන් දින කඩා වැටෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අද දිනය නම් සතුරු දිනයකි. 2025 නැගී එන ආසියානු කුසලාන්ට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තවත් තරගයක් අද පැවතුණා. අවසන පූර්ව වටයට සුසුකම් ලැබීමට නම් මේ තරගයේ ජය ශ්‍රී ලංකාවට අනිවාර්ය වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් හොඳින්ම පන්දු යවූ ක්‍රීඩක විජේකාන්ත් වියස්කාන්ත් මේ තරගාවලියෙන් ඉවත් කර තිබුණේ කුපුල් තරංගගේ මොලේ අමාරුවක් නිසායි. වනිදු හසරංග පාකිස්තාන තරගාවලිය ක්‍රීඩා කරන පසුබිමක වියස්කාන්ත්ව පාකිස්තානයට කැඳවා තිබුණේ තරග නැරඹීමටයි. ඒ අනුව බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගයේ ආරම්භ වුණේ ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්නා නොමැතිවයි. තරගේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු රැස් කිරීමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 159ක් රැස් කරගත්තා. ලකුණු 160ක ඉලක්කයක් සොයා පිටියට පිවිසි බංග්ලාදේශ පිටිකරුවන් දඟ පන්දු යවන්නන්ට උචිත තනතිල්ලේ ශ්‍රී ලංකා පන්දු යැවීම හමුවේ සරණ වුණා. තරගේ විනිසුරු තීරණ රැසක් බංග්ලාදේශ කණ්ඩායමට වාසිදායක වූවත් තරගේ ජය ශ්‍රී ලංකාවට ලැබුණා. තරගේ ජය ගැනීම වෙනුවෙන් සහන් ආරච්චිගේ ප්‍රීතිකරණයනු දුනිත් වෙල්ලාලගේ පන්දු යවූ දක්ෂතා දැක්වුවා. ඒ අනුව 2025 නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුසුකම් ලැබූ අතර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ පාකිස්තාන කණ්ඩායමයි. අලුත්ම ක්‍රීඩා තොරතුරකින් නැවත හමු වෙනකන් ඔබට සුබ දවසක්.